සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ඔබතුමා පළමු වටේදී සඳහන් කළා රෝහල් වල ඖෂධ හිඟය සම්බන්ධයෙන්. මේකට බලපාලා තියෙන්නේ ඖෂධ නොමැතිකමද නැත්නම් රෝහල් වලින් නිවැරදි ආකාරයෙන් ඖෂධ නොඉල්ලීමද? රෝහල් වලින් ඖෂධ ඉල්ලන එක අපි 2025ට කියලා 2024 වර්ෂයේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොටම කරනවා. ඒක රෝහල් වල බලධාරීන් නිලධාරීන් මේක හරියට කරනවා ඒ ඉල්ලීම් කරනවා. නමුත් සැපයීම කියන කාරණේ ටෙන්ඩර් හරහා තමයි සපයන්න ඕන. මම ඖෂධ හිඟේන ඔබ දැන් අහුවනිත මම කියන්නේ මම කලිනුත් කිව්වේ 2025 වර්ෂයේදී බිලියන 18ක් වෙන් කරලා තිබුණා. වියදම් කරලා තිබුණේ 119යි. මාස 8කට. ඉතුරු මාස 4ට ඉතුරු සල්ලි වියදම් කරන්න බෑ. ඒතකොට ටෙන්ඩර් එකක් දාගන්න බැරි නා. ටෙන්ඩර් එකකට අදාළ මුදල් වියදම් කරලා බෙහෙත් ටික ගේන්න බැරි නා. සෞඛ්‍ය ශාස්ත්‍රය පවත්වාගෙන යන කොහොමද කියන කාර්ය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන ඇහුවම කියන්නේ කලින් ආණ්ඩු ටෙන්ඩර් දාලා නැහැ හරියට කියලා. මේක නිකන් විහිළු කතාවක් නේ. මේ විහිළු වලින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හරි ඒක එකක්. ඊළඟට අපි දන්නවා අනිවාර්යයෙන්ම ඖෂධ හිඟේ විතරක් නෙමෙයි බාල බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නය ඉතිහාසයේ වගේම මේ ආණ්ඩුවටත් ආවා. දැන් ඔන්ඩස්ටරෝන් කියන ඖෂධය සම්බන්ධව රිපෝට් එකක් දැම්මේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලෝ රිපෝට් එකක් දැම්ම මේක විෂ ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඊට පස්සේ ඒක තහනම් කරා. තහනම් කරාන් පස්සේ මේක පරීක්ෂණ කරා. අද වෙනකොට තමයි වාර්තාවක් හරියට නැහැ. වාර්තා එළිදරව් කරන්නේ නැහැ. ඊට පස්සේ නැවත චෝදනා අයනකොට වෛද්‍යවරුන්ගේ සහ අනිකුත් කාර්ය මණ්ඩල වලින් ප්‍රතිජීවක 10ක් තහනම් කරා. ඔය ඉමිප්‍රනම් ඇතුළු ප්‍රතිජීවක 10ක්. එතකොට ඊළඟට අපි දැක්කා හැලෝපෙරිඩෝල් වගේ ඖෂධයක් තහනම් කරා. ඊළඟට තහනම් කරා පැරසිටෝල්. සාමාන්‍ය මිනිස්සු පැරසිටෝල් කොහොමද දන්නේ නැහැ. පැනඩෝල් කියන එකනේ දන්නේ හැමෝම. පැනඩෝල් කියන ට්‍රේඩ් නේම් එකක්. පැරසිටමෝල් තමයි සාමාන්‍ය නාමය. පැරසිටමෝල් වර්ගයට අදාළ පැරසිටෝල් කියන ඖෂධය තහනම් කරා. ඒත් ඖෂධ 10යි 11යි 12යි 13ක් තහනම් කරලා තියෙනවා. මේවට විකල්ප මොනවද? ඇයි මේවා තහනම් කරේ? තහනම් කරාන් පස්සේ මේකේ වාර්තාව මොකක්ද? මේවා බාලද කොහෙන්ද මේ බාල කතන්දරේ හැදුනේ? සමාගම වා කියන්න ඕනද? වා කියන්න ඕනයි සමාගමට මොකද කරන්නේ? මුකුත් සාකච්ඡාවක් කතිකාවක් නැහැ. ඒක නිසා මෙහෙම සෞඛ්‍ය ශාස්ත්‍රය යන්න බෑ.